නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝ කරදර කළා. වැහි 9ක් වැස්සෙව්වා. වරුසාවක් වැස්සෙව්වා, වතුර වරුසාවක්, ආයුධ වැස්සෙව්වා, වැලි වරුසාවක්, අඟුරු වරුසාවක්, මඩ වරුසාවක්, පර්වත වරුසාවක්, මේ විදිහේ වරුසා 9ක් වැස්සෙව්වා. ගිරිමේ කලා කියලා හස්තියා එවලත් බාධා කරන්න බොහෝ වෑයම් කළා. ඔය ආසනේ ඔබේ නෙමෙයි මගේ කියලා උන්වහන්සේ ඍජුව ප්‍රකාශ කළා. මේ වගේ බොහොම කරදර කළා. සමහර බෝසතාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛ ධාතුව දැක්කහම වෙවුලලා හැඟ වෙනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ විදිහට බෝසතාණන් වහන්සේට කරදර කළා. ඒ මොකද්ද හේතුව කියන කාරණාව පැහැදිලි කරනවා. මේ දානයක් පූජා කරන්න ගිහිල්ලා සිදු වෙච්ච පුංචි වැරද්දක් නිසා. වෙස්සන්තර මහරජුරු තමගේ දරුවෝ දෙන්න දන් දුන්න වෙලාවේ ජෝතක බමුණ ඇවිල්ලා දරුවෝ ඉල්ලපු වෙලාවේ දරුවන්ට අඬ ගහලා රත්තරන් කෙන්ඩියට පැන් ගෙනල්ලා දරුවෝ දෙන්නගේ අත් දෙක අල්ලලා ජෝතක බමුණගේ අතත් එකතු කරලා කෙන්ඩියෙන් පැන් වඩලා දරුවෝ දෙන්න බමුණට දානය කරලා දුන්නා. දරුවනේ මේ සංසාර සාගරයෙන් එතර යන්න මට උඹලා නැවක් වෙන්න ඕනේ. සසරින් එතර ගිහිල්ලා ලෞතර බුදු බව ලැබලා සංසාර සත්වයා සසරින් එතර කරන්නයි මේ බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරවන්න මට උදව් කරන්න කියන චේතනාවෙන් තමයි දරුවෝ දන් දුන්නේ. සඳහන් කරනවා මේ වෙලාවේ බෝසතාණන් වහන්සේගේ පුතා ජාලිය කුමාරයා තාත්තගෙන් මෙහෙම අහනවා. තාත්තේ පුංචි කාලේ ඉඳලා සුවඳ පැන් වලින් නාවලා රත් හඳුන් ඇඟේ ගල්වලා සමම්පිච්ච මල් උඩ නිදි කරවගෙන අපි හැදුවේ අම්මා නැති වෙලාවක මේ වගේ දුකක් අත්පත් කරලා දෙන්නද කියලා. ඒ වේදනාවම දරන්න බෑ. පස්සේ කාලේ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරනවා සාරිපුත්ත එදා මගේ දරුවෝ එහෙම අහනකොට මගේ ඇස් වලින් කඳුළු වෙනුවට වැක්කුරුනේ ලේ කියලා. මං ඒ තරම් දරුවන්ට ආදරේ තිබුණ තාත්තා කෙනෙක්. නමුත් ඊට වඩා ලෞතර බුදු බවට මං ඇලුම් කළා. ඒ ලෝක සත්වයාම සංසාරයෙන් එතර කරා. කැලෑව මැද්දේ කොහොම හරි බමුණගේ අතෑරගෙන උදුරගෙන මේ දරුවෝ දෙන්න ආපහු දුවගෙන එනවා. හැබැයි ගියපු විදිහට නෙමෙයි ආපහු ආවේ. ඉපලක් අරගෙන හොඳටම තලලා පිට පුපුරලා ලේ වැක්කිරෙනවා. මේ වෙලාවේ තාත්තගේ පතුල් දෙක උඩ වැටිලා දුව බොහෝම දුක් අඳෝනාවක් කියනවා. අනේ තාත්තේ මේ දුක මට ඉවසන්න බෑ, මෙහෙම දුක් මට දෙන්න එපා කියලා. ඒ වෙලාවේ ඇතිවෙච්ච ධාරක ප්‍රේමය දරා ගන්න බැරි නිසා සඳහන් කරනවා දාන පාරමිතාව පැත්තක තියලා මහා කරුණාව පැත්තක තියලා ලෞතර බුද්ධ රාජ්‍ය පසෙක තියලා මංගල ආශිපත අරගෙන ජෝතක බමුණ පෙති ගහනවා කියලා හිතලා කඩුව දිහා බැලුවා කියලා. කඩුව දිහා බලනකොටම හිතෙනවා මගේ හිත පැරුණා කියලා. බලන නිමේෂයයි ඒ වෙලාවෙම ආපහු බිම්බලා ගත්තා. ආය දරුවෝ දෙන්නගේ අත් දෙක එකතු කරලා ජෝතක බමුණටම දෙනවා. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න. නමුත් අර වෙලාවේ ද්වේෂසිතක් ආවා. මේ ද්වේෂසිත තමයි මාරය ඇවිල්ලා බෝධි මූලයේදී මේ පරිගණ්ඩ හේතු වෙන්නේ.